යාළුවනේ බිත්තර වලින් ෆෝන් charge කරගන්න පුළුවන් සුපිරි ක්‍රමයක් තමයි අද ඔයාට මම මේ වීඩියෝ එකේ ඔයාලා බලන්නේ. මේකට අවශ්‍ය වන්නේ සුදු බිත්තර හරි රතු බිත්තර හරි පහ. රතු බිත්තර පහ අවශ්‍ය වෙනවා. මේ වගේ වයර් කෑලි දෙක අවශ්‍ය වෙනවා. මේ වගේ වයර් කෑලි දෙක අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වගේ චාර්ජරයක් ඕනි. මේ වගේ චාර්ජරයක් අවශ්‍ය වෙනවා මේකට. ඒ දෙපැත්තම ටිල් පැක් තියෙන චාර්ජරයක් ඕනි. දෙපැත්තම මේ වගේ තියෙන චාර්ජරයක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. දැන් මම ඔයාට කියා දෙනවා මේන් කරන්ට් එක නැතුව කොහොමද බිත්තර වලින් ෆෝන් එක charge කරන්නේ කියලා. කොහොමද කියලා මම ඔයාට කියා දෙනවා. මේක හරියටම ඉගෙන ගන්න නැතුව අත්දැක බලන්න එපා කියලා මම ඔයලා සිදු දෙනාගෙම ඉල්ලා සිටිනවා. හරි කොහොමද කරන්න කියලා යමු වීඩියෝ එකට. ඊට කලින් කියන්න කැමතියි මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට තව මේකට අවශ්‍ය වෙනවා මේ අර වයරින් කරනකොට අර වයරින් වයර් වලට ගහන ක්ලිප් 3. මේ වගේ ක්ලිප් 3 අවශ්‍ය වෙනවා මේ වැඩේට. හරි එහෙනම් යමු කොහොමද මේ වැඩේ කරන හැටි දැන් බලන්න වීඩියෝ එක. මුලින්ම කරන්න ඕනේ මේ වයර් එකකින් මේ බිත්තර ගෙඩි දෙක වයර් දෙකකින් බඳින්න ඕනේ. ඒ කියන්නේ මේ කම්බිය එන්න වයර් දෙකකින් මේ බිත්තර ගෙඩි දෙකක් බඳින්න ඕනේ. යාළුවනේ මෙන්න මේ වගේ බඳින්න ඕනේ මෙන්න මේ වගේ බිත්තර දෙක මේ වයර් දෙකෙන් බඳින්න ඕනේ. මේ වගේ බඳින්න ඕනේ. මම බඳලා තින්නේ මේ වගේ බඳින්න ඕනේ. හරිද? මම පියරෙන් පියර කරනවා කිසිම දෙයක් මග අරින්නේ නැතිව බලන්න අපිට එතකොට මේන් කරන්ට් එක ඕනේ නැහැ. බිත්තර තිබුණම ඇති charge කරන්න. ඒ වගේ බඳින්න ඕනේ. හරියම යමු වීඩියෝ. ඊට පස්සේ මේ වයරින් කරන්න ගන්න මේ ක්ලිප් එක මේ අර බිත්තර වටේ යුතුයේ කම්බිය බඳින්න ඕනේ ක්ලිප් දෙක. මම බඳලා තියන්න. මෙන්න මේ වගේ වයර් දෙක බිත්තර ටික තියන්න ඕනේ මේ වගේ. මේ අර බිත්තර දෙකේ ගැට ගහපු මේ කම්බිය මේ එක කම්බියක් මෙහෙම තියන්න ඕනේ අර වයරින් කරන්න ගන්න ක්ලිප් එක මෙහෙම බැඳලා මේ බිත්තරේ ගෑවෙන්න තියන්න ඕනේ. හරිද? මැද තියන්න ඕනේ කිසිම මැද එක බිත්තරයක් මැද තියන්න ඕනේ අනිත් බිත්තර දෙකට. හරි මෙන්න අනිත් බිත්තරේ බැඳපු එක මේක ගෑවෙන්න තියන්න ඕනේ අනිත් බිත්තරේ ගෑවෙන්න. මැද තියන්න ඕනේ කිසිම වයර් එකක් බැඳපු නැති බිත්තරයක්. හරිද? එතකොට මේක මේ ක්ලිප් එක මේක වෙනවා මේ ක්ලිප් එක මේක වෙනවා දන දින. හරිද? මැද නිකම් මේ දෙක සම්බන්ධ කරන්න තමයි මැද බිත්තරේ තියන්නේ. හරිද? හරියටම බලන්න මේ ක්‍රමය. මැද බිත්තරේ තියන්නේ මේ දෙක සම්බන්ධ කරන්න තමයි. ඊට පස්සේ ඒ දෙකෙන් එන වයර් දෙක තියෙන්නේ. ඒ වයර් දෙක මෙන්න මේ වයර් දෙකේ ගැට ගහනවා. මේ වයර් දෙකේ ගැට ගහනවා ඒ වයර් දෙක. මේ අර චාර්ජරයට යන වයර් දෙකේ. මෙන්න මේ චාර්ජරයට යන වයර් දෙකේ ගැට ගහනවා මේ වයර් දෙක. මේ වයර් දෙක මේ චාර්ජරේ අර USB කෑල්ල කපලා මේකේ ගැට ගහනවා මේ වයර් දෙක. හරි. ගැට ගැහුවා ඒ වයර් දෙක. ගැට ගැහුවා. ඊට පස්සේ මේක ෆෝන් එකට ගහන්න ඕනේ. මේ නැවතත් බලන්න තියෙන විදිහ. ෆෝන් එකට ගහන්න charge වෙනවා. හරිද? හරියට කරන්න මේක හරියට කිසිම තරම් මග අරින්නේ නැතුව බලලා. හරියම බලන්නකෝ. charge වෙන හැටි දැන් බලන්නකෝ ගහන මේක. charge වෙන හැටි ෆෝන් එක. අර බලන්න charge වෙනවා. එන්න. බිත්තර වලින් ෆෝන් charge කරන විදිය මෙන්න බලන්න. බලන්න හොරබුරු නෙවෙයි. ආයෙ ගලවලා ගහන්න. බලන්න. ආයෙ ගහන්න. බලන්න. ආයෙ charge වෙනවා. charge වෙන්නේ. හරි. ඒවනම් වීඩියෝ එක හොඳ නම් ඔයාලට හිතන දේ යටින් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා.